දැන් අපි සාකච්ඡා කරපු අරිය මෛත්‍රී භාවනාව පිළිබඳව සාකච්ඡා මාලාවේ අන්තිම සාකච්ඡාව තමයි අද සාකච්ඡා කරන්නේ. එතකොට මේ මිත්‍යානුස්සතිය පිළිබඳව අර්ථ විවරණය කරනකොට ලොකු හාමුදුරුවෝ දීපු කර්මස්ථාන ගණනාවක් තියෙනවා. ඒ සියලු කමඨහන් අතරින් එක කමඨහනක සුවිශේෂීත්වයක් තියෙනවා. ඒ කමඨහන තමයි ඉස්සෙල්ලම දිසා ටික අරමුණු කරනවා. ඒ කියන්නේ පෙර දිග වසන සත්‍යෝද පෙර අනුදිග වසන සත්‍යෝද දකුණු දිග වසන සත්‍යෝද දකුණු අනුදිග වසන සත්‍යෝද පසු දිග වසන සත්‍යෝද පසු අනුදිග වසන සත්‍යෝද උතුරු දිග වසන සත්‍යෝද උතුරු අනුදිග වසන සත්‍යෝද යට දිග වසන සත්‍යෝද උඩ දිග වසන සත්‍යෝද ඊට පස්සේ ඊළඟට මේ මමද සියලු ලෝක සියලු සත්වයෝ ওই විදිහට අරගෙන ඊළඟට සංසාර දුකින් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර ශෝකයෙන් මිදෙත්වා සංසාර රාගයෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා සංසාර සයුරෙන් මිදෙත්වා සංසාර කතරින් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මේක තමයි කමඨාන. එතකොට මේකෙදි අර දිසා අරමුණු කරන විදිය සහ ඒ සත්වෙින්න කොහොමද අරමුණු කරන්නේ ආත්ම දෘෂ්ටියට නොවැටි මම අරමුණු කරන්නේ කොහොමද ඉතින් මෙන්න මේ කරුණු ටික අපි ගියවර සාකච්ඡාවේදී කතා කරා. එතකොට දැන් මේකෙදි අපි කතා කරන්නේ අර සංසාර දුකෙන් මිදෙත්වා රෝගයෙන් මිදෙත්වා කියන මෙන්න මේ විදියට කියපු කර්මස්ථාන පදවල වල. ඒකේ අර්ථය තමයි මේ සාකච්ඡාවේදී සාකච්ඡා කරන්නේ. එතකොටද ඒකදී ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි මූලික විග්‍රහයක් කල්යාණ මිත්‍රයෙක්ගෙන් ශ්‍රවණය කරලා ඒ මූලික අවබෝධයක පිහිටපු කෙනෙක්ට තමයි මේකේ අදහස හොඳාකාරව වැටහෙන්නේ. එතකොට දැන් මෙතන සම්පූර්ණ සමස්ත මූලික විග්‍රහයක් කරනවා නෙමෙයි කෙටියෙන් මේ පදවල වල තියෙන අදහස අර්ථය මොන වගේ එකක්ද කියන එක ඉස්මතු කරලා පෙන්වලා දෙනු විතරයි. ඒතකොට මූලික විග්‍රහයක් ශ්‍රවණය කරලා ඒක තේරුම් අරගත්ත කෙනෙක්ට මෙතන මේ කෙටියෙන් කියන දේ හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඒකත් තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් ගත්තට පස්සේ මේ හැම කමඨහනකම තියෙන්න ඕනේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මේ හැම කමඨහනකම තියෙන්න ඕනේ ප්‍රධාන කොටස් දෙක තමයි එකක් ලෝකයේ ආදීනව පැත්ත පෙන්වුම් කරන්න ඕනේ. අනික තමයි මේක අතහැරන වෙලී මිදී නිදහස් වීමෙන් ලබන්නා වූ සැනසීම පෙන්වුම් කරන්න ඕනේ. ඒතර ඔන්න ඔය කොටස් දෙක කමඨහනක අන්තර්ගත වෙලා නැත්නම් ඒ කර්මස්ථානයේ සම්පූර්ණ කර්මස්ථානයක් නෙමෙයි. ඒ කියන්නේ ඒක පූර්ණ නෑ අඩුවක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ දෙකම අන්තර්ගත වෙන්න ඕනේ. එතකොට දැන් මේ මෙත්තා කමඨහන ගත්තට පස්සේ මේ අරිය මෛත්‍රී භාවනාව ගත්තාම මෙන්න මේක තුළ මේ දෙපැත්තම ලස්සනට අන්තර්ගතයි. ඒ කියන්නේ සංසාරයේ දුකක් වශයෙන් ඉස්සෙල්ලා අපි දකිනවා. ඒ සංසාරයේ දුකක් වශයෙන් දකින්නවා කියලා කියන්නේ මේකේ ආදීනව පැත්ත දකින්න එක. ඒක දුකක් වශයෙන් දැක්කා වගේම මේකෙන් මිදෙන එක හොඳයි කියන එක දකිනවා. මිදෙන එක පුදුම සැනසෙල්ලක් කියන එක දකිනවා. ඒකෙන් මිදෙන එක පුදුම සැනසෙල්ලක් කියන එක දැකලා තමයි මමද සියලු ලෝක සියලු සත්වෝ සංසාර දුකින් මිදෙත්වා කියලා මේ සිත පතුරවන්නේ. අන්න එතකොට මේ හැම එකක් ගානෙම මේ සංසාරේ දුකක් විදිහට රෝගයක් විදිහට බයක් විදිහට මෙන්න මේ විදිහට ඒ ආකාරයෙන් ආදීනව පැත්ත දැකලා ඒකෙන් මිදී නිදහස් වීම පරම සැනසෙල්ලක් සෝයක් විදිහට දැකලා මෙන්න මේක මටද ලෝක සත්‍යයටද වේවා කියලා පතන එක තමයි මෙතනින් කරන්නේ. දැන් එතකොට අපි එකින් එක තෝරලා ගන්න ඕනේ මේ කර්මස්ථාන මේ පදවල වල තියෙන අදහස අර්ථය කොහොමද කියලා. එතකොට සංසාර දුකින් මිදෙත්වා කියලා කිව්වාම මේ සංසාර දුකින් මිදෙත්වා කියලා කියනකොට දැන් ලෝකයා දකින දුකක් තියෙනවා. ආර්යෝ දකින දුකක් තියෙනවා. ඒතර ලෝකයා දුකයි කියලා දකින්නේ මේ පංචකාම ආස්වාද විඳින්න නොලැබෙනවා නම්. ඒකට මොනවා හරි ප්‍රශ්න කරදර බාධක එනවා නම් ලෝකයා ඒක තමයි දුක වශයෙන් දකින්නේ. හැබැයි ආර්යෝ කාමයේම දුකක් වශයෙන් දකිනවා. මොකද ඒක ඇසුරු කරන්නේ ගියාම දුකටපත් වෙන එක ඇරෙන්න වෙන සුවයකටපත් වෙන එකක් දශමකින්වත් නැති නිසා. ඒමත් යනවා කියලා කියන්නේම දුකක් විඳීමක්.
එතකොට මෙන්න මේක තමයි සංසාර දුක. එතකොට මේ ආස්වාද පස්සේ දුවාගෙන ගිහිල්ලා ඒ ආස්වාදයේ මුල් කරගෙන විඳින දුක. ඉන්පසු මේ පැවැත්ම මුල් කරගෙන විඳින සියලු යම්තා දුක් තියනවාද? ඒ ආස්වාදයන්ට පොරගන්න ගිහිල්ලා කරගත්ත වැඩ සාධාරණ නිසා එන විපාක දුකක් තියනවාද? මෙන්න මේ විඳින යම්තා දුක් ඇද්ද ඒ විඳින සියලු දුක සංසාර දුකට අයිති. එතකොට මෙන්න මේක දැකලා මෙන්න මේ සංසාර දුකෙන් මිදෙන එක පරම සුවයක් පරම සැනසෙල්ලක් කියන එක දැකලා මමද සියලු ලෝක සියලු සත්වෝ සංසාර දුකින් මිදෙත්වා කියලා මේ තිත පතුරවනවා. එතකොට ඒ වගේම තමයි රෝගය කියලා ගත්තාම රෝගයක තියෙන ස්වභාවය තමයි නිරතුරු පෙළෙන ස්වභාවය. පෙළෙනවා කියලා කියන්නේ යම්කිසි අපහසුතාවයකටපත් වෙනවා. ඒ හීතලෙන් පෙළෙනවා, රස්නෙන් පෙළෙනවා. එතකොට මෙන්න මේ වගේ රෝගයක තියෙන ස්වභාවය තමයි නිරතුරු පිළීමක් ඇති කරනවා. රෝගයක් කියන්නේම පිළීමක්. එතකොට මෙන්න මේ වගේ මේ ආස්වාදයේ හොඳයි සාරයි කියලා ඒ ආස්වාද පස්සේ යන අදහස මානසිකත්වයේ තිබ්බාම ආස්වාදයේ සුවයි කියලා සංඥාවක් හරි තිබ්බාම මෙන්න මේ ආස්වාද පස්සේ යන නිරන්තර පිළීමක් ඇති කරනවා. එතකොට මෙන්න මෙහෙම පිළීමක් ඇති කර ඒ ආස්වාදයේට මානසිකත්වයේ පොළඹෝ මෙන්න මේ පස්සේ හඹාගෙන යන ස්වභාවයක් ඇති කරනවා. එතකොට මෙන්න මේක තමයි මේ සංසාර රෝගය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ සං කියලා කියන්නේ යම් ආකාරයක එකතුවක් කියන එක. යම් කිසි ආකාරයක එකතුවකට කියනවා සං කියලා. මොන જાති එකතුවක්ද කියන එක තැනේ හැටියට අදහස ගන්නෙ. එතකොට මේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා කියන මෙන්න මේ පංචස්කන්ධයේ එකතුවක් විදිහට ගත්තාම මේකටත් කියනවා සං කියලා. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස මේකට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ සම්පින්ඩණී කැටි කරාමත් මේකට කියනවා ලෝකය කියලා. මේ එකතුවට කියනවා සං කියලා. එතකොට මෙන්න මේ සං සාරයි කියලා හොඳයි කියලා මෙන්න මෙහෙම ගත්ත නිසා තමයි සංසාරයට සත්‍යය වැටිලා තියෙන්නේ. එතකොට මෙන්න මේ සංසාරයි කියලා අරගත්ත නිසාම ඒවට ඇබ්බැහි වෙච්ච මානසිකත්වයෙන් ඇති වෙලා ඒවාම සුවයි කියලා මානසිකත්වයෙන් අදහස් ඇති වෙලා කොච්චරවත් ඒ පස්සෙම යන්න පිළීමක් ඇති කරනවද? ඒ ආස්වාද පස්සෙම දුවන්න මානසිකත්වයේ පොළඹවනවද පිළීම ඇති කරව. මෙන්න මේකට කියනවා සංසාර රෝගය කියලා. ඔන්න ඔය ලෙඩේ හොඳ වෙන්න ඕනේ. ඔය ලෙඩේ හොඳ වෙනකන් හරි අපහසුවක් තියෙන්නේ. කොච්චරවත් අර ආස්වාද පස්සේ යන්නම පිළීම ඇති කර පොළඹවනවා. මේකට තමයි සංසාර රෝගය කියන්නේ. එතකොට මෙන්න මේක ওই විදිහට දැකලා මමද සියලු ලෝක සියලු සත්වෝ මෙන්න මේ සංසාර රෝගයෙන් මිදෙත්වා. එතකොට ඒ වගේම මේ සංසාරය කියලා අරගත්ත නිසාම මේ ලෝක සත්‍යය මේ ආස්වාදයන්ට බැඳිලා ඒක මහා වටින Tamanට සුවයක් උදා කරන දෙයක් වෙනි හැඟීමක තමයි ලෝක සත්‍යය ඉන්නේ. දැන් අපි උදාහරණයක් වශයෙන් මෙන්න මෙහෙම දෙයක් ගත්තොත් දැන් හිතන්න දැන් යම්කිසි පොඩි ළමයෙක් හරි ආසාවෙන් ඉන්නවනම් යම්කිසි සෙල්ලම් බඩුවකට බෝනික් එක්ක හරි මොකක් හරි වෙන විදිහින් මොනවාම හරි සෙල්ලම් බඩුවක් ආස දෙයක් තියෙනවා. එතකොට මේ පොඩි එක්කෙනා ආස විදිහට මේ සෙල්ලම් බඩුව නිර්මාණය කරලා හොඳ ලස්සනට සරසල කරලා තියෙනවා. හැබැයි මේක අභ්‍යන්තරේ බෝම්බයක් සංගවලා තියෙන්නේ. ඒක අරගෙන අතපත ගාලා සෙල්ලම් කරන්න ගියපු ගමන් ඒ බෝම්බේ පුපුරලා පොඩි කාට විනාශයක් වෙන විදිහට තමයි ඒක අටවලා තියෙන්නේ. එතකොට දැන් මේක මෙන්න මේ විදිහේ බෝම්බයක් නා පිටින් බැලුවාම හරි ලස්සන සෙල්ලම් කරන්න පුළුවන් සතුටු වෙන්න පුළුවන් දෙයක් විදිහට පේන්න තියෙනවා. හැබැයි අභ්‍යන්තරේ බැලුවාම මේක ඇත්තටම බෝම්බයක්. එහෙනම් මේක කොච්චර බය විය යුතු දෙයක්ද? කොච්චර භයානක දෙයක්ද? මේ සංසාරය කියලා ගත්ත නිසාම මේ ආස්වාද සාරයි කියලා හිතාගෙන මේ ලෝක සත්‍ය ආස්වාදයට ඉහළ වටිනාකමක් දීලා ඒක මට සැප උදා කරන දෙයක් කියලා මහා වටින දෙයක් ඒ නිසා කියලා මෙන්න මෙහෙම අදහසක හිටියට ඒක මෙන්න මේ වගේ බය විය යුතු දෙයක්. ඒක මහා භයානක දෙයක්. ඒක හොඳ දෙයක් නෙමෙයි. එතකොට මෙන්න මේකට කියනවා සංසාර බය කියලා. එතකොට කාමයට කියන තවත් නමක් තමයි බය කියලා කියන්නේ. දැන් අපි මුලින් කිව්වා සංසාර දුක කියලා කියනකොට කාමයට කියනවා දුක කියලා. එතකොට මෙන්න මේ වගේම කාමයට කියන තවත් නමක් තමයි බය. මොකද ඒක මහා භයානක දෙයක්. බය විය යුතු දෙයක්. ලෝක සත්‍යය ඒකට බය වෙන්නේ නැහැ. ඒක හරි ෂෝක් දෙයක් විදිහට දකින්නේ.
හැබැයි ඒක මෙන්න මෙහෙම බය විය යුතු දෙයක්. මෙන්න මේ විදිහට. එතකොට මෙන්න මේක කියන සංසාර බය. මෙන්න මේ බය දැකලා මමද සියලු ලෝක සියලු සත්ත්ව මෙන්න මේ සංසාර බයෙන් මිදෙත්වා. එතකොට බය කියලා හැඳින්වීමේම පංචකාමී. පංචකාමී තමයි බය කියලා හැඳින්වුවේ. එතකොට ඒකෙන් මිදෙත්වා. එතකොට ඊළඟට මේ සංසාරයි කියලා අරගත්ත නිසාම ලෝකයේ සාරයි කියලා අරගත්ත නිසාම මේ ආස්වාදයන්ට වටිනාකමක් දීලා මේක අපිට සැපුදා කරන දෙයක් කියලා එහෙම හැඟීමක සත්‍යය හිටියට මේ ආස්වාදයේ විඳින්න ගිහිල්ලා ඒ ආස්වාදයේ විඳීම සඳහා අවශ්‍ය දේවල් මගේ කරගෙන තමන් කැමති විදිහට පවත්වන්න ගිහිල්ලා අප්‍රමාණ මානසික ගින්දරක් විඳිනවා. රාග ද්වේෂ මෝහ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මෙන්න මෙහෙම 11 ගින්නකින් දැවෙනවා කියලා පෙන්නනවා. එතකොට මෙන්න මේ විදිහට මේ ලෝකයේ සාරයි කියලා අරගෙන ඒ පස්සේ යන්න ගිහිල්ලා මෙන්න මේ විඳින්නේ මේ යම් තාක්කේ මානසිකව විඳින දුක් ගින්දරක් තියනවාද? මෙන්න මේකට කියනවා සංසාර ගින්න කියලා. මමද සියලු ලෝක සියලු සත්ත්ව මෙන්න මේ සංසාර ගින්නෙන් මිදෙත්වා. ඊළඟට මේ ආස්වාද සාරයි කියලා අරගෙන මේ සංසාරයි කියලා අරගෙන මේ සසර සැරිසරන මේ සත්‍යය මේ ආස්වාද විඳින්න ගිහිල්ලා ඒව අල්ලගෙන බදාගෙන Tamanට ඕන විදිහට පවත්ව ගන්න දඟලලා අප්‍රමාණ මහා දාහයකටපත් වෙනවා. මහා දැවීමකට තැවීමකටපත් වෙනවා. මෙන්න මේකට කියනවා සංසාර දාහය කියලා. මෙන්න මේ සංසාර දාහෙන් මිදෙත්වා. ඒක දුකක් වශයෙන් ආදීනමක් වශයෙන් දකින්න, ඒකෙන් මිදීම සැනසෙල්ලක් වශයෙන් දකින්න. එහෙම දැකලා මේකෙන් මිදෙත්වා කියලා පතනවා. ඊට පස්සේ ඒ වගේම මේ ලෝක සත්‍යය මේ ලෝකයේ සාරයි කියලා අරගෙන මේ ලෝකයට ඇලිලා බැඳිලා කටයුතු කරනවා. ඒ ලෝකයේ තුලින් කුමන හෝ ආකාරයක සහනයක් සැනසෙල්ලක් බලාපොරොත්තු වෙනවා. ඒ කුමකින් හරි ලැබිච්ච තමන් හිතාගෙන හිටපු තමන්ට හොඳයි කියලා හිතපු මොකක්ම හරි දෙයක් වෙනස් වෙනකොට අන්නේ තත්වයකටපත් වෙනකොට අන්න ශෝකයටපත් වෙනවා. ඒ යමකින් තමන්ට සුවයයි කියලා තමන් හිතාගෙන හිටපු එකක් තිබ්බනම් ඒක නැති වෙනකොට අන්න ශෝකය ඇති කරගන්න. මෙන්න මේ විදිහට ඇති කරගන්න මේ ලෝකයේ සාරයි කියලා අරගත්ත නිසාම ඒ මානසිකත්වයෙන් මේ දේවල් අල්ලගෙන ඒවේ අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්මතාවයටපත් වෙනකොට ඇති වෙන ස්වභාවයක් තමයි මෙන්න මේ ශෝකයටපත් වීම. මෙන්න මේ සංසාර ශෝකයෙන් මිදෙත්වා. එතකොට ඒ වගේම තමයි රාග කියලා කියන්නේ මේ ආස්වාද තුළ සරනවා කියන එක. සැරි සරනවා කියන එක. ඒක අග්‍ර කරගන්නවාට කියනවා අග්ග රාග කියලා. කාම ආස්වාද තුළ සැරිසැරීම අග්‍ර කරගන්න එකට කියනවා කාම රාග. රූප ආස්වාද තුළ සරණ එක අග්‍ර කරගන්න එකට කියනවා රූප රාග. අරූප ආස්වාද තුළ සරණ එක අග්‍ර කරගන්න එකට කියනවා අරූප රාග. එතකොට මෙන්න මේ කොහොම හරි මෙන්න මේ ලෝකයේ සාරයි කියලා අරගත්ත නිසාම ආස්වාදයන්ගෙන් Tamanට සුවයක් හම්බ වෙනවා කියලා අදහසක් සංඥාවක් හැඟීමක් තියෙන නිසාම එහෙම දිට්ඨියක් තියෙන නිසාම හරි. එතකොට මෙන්න මේ විදිහට මේ ආස්වාද තුළ සරණ එක අග්‍ර කරගන්න කුමන හෝ ආකාරයකින් මේකට කියනවා සංසාර රාගය කියලා. එතකොට මෙන්න මේ සංසාර රාගයෙන් මිදෙත්වා. මේ ලෝක සත්‍යය මේ ලෝකේ ඇසුරු කරලා යම් ආස්වාදයි කියලා සුවයක් විඳිනවාද? මෙන්න මේ ආස්වාදයි කියලා විඳින සුවයට ලෝක සත්‍යය බැඳෙනවා. මෙන්න මේ ආස්වාදයි කියලා විඳින සුවයට ඒක සංකල්පිතව විඳින සුවයක්. මෙන්න මේ සංකල්පිතව විඳින ආස්වාද සුවයට බැඳෙනවා. මෙන්න මේ බැඳෙන බැඳීම මහ බැම්මක් වගේ. ඒක තමයි මහා මේ සංසාර බැම්ම කියලා කියන්නේ. සුවයට බැඳිච්ච එක. මෙන්න මේ සංසාර බැම්මෙන් මිදෙත්වා. එතකොට මේ ලෝක සත්‍යය හරියට මේ සසරේ සැරිසරන සත්‍යය හරියට නිරුද්ධක කතරකට වැටිලා වගේ තමයි ඉන්නේ. නිරුද්ධක කතර තුල දිය පොදක් ගන්න නැහැ. අධික පිපාසයෙන් වතුර හොයාගෙන බලාපොරොත්තුෙන් හබාගෙන යන එකක් විතරයි තියෙන්නේ. එතකොට එහෙම හබාගෙන යන සත්‍යයට දකින්න තියෙන දෙයක් තියෙන මිරිඟුව. මිරිඟුව දැක්කහම හිතෙන්නේ වතුර තියෙනවා කියලා. හැබැයි ඒ පස්සේ කොච්චර දිව්වත් හම්බ වෙන වතුරක් නැහැ. හැබැයි හරි සතුටින් වතුර හම්බ වෙයි කියලා හිතාගෙන ඒ පස්සේ දුවනවා. මෙන්න මේ වගේ ආස්වාද පිපාසිතව තමයි කාම පිපාසිතව තමයි ලෝක සත්‍යයෙන් නිරුද්ධක කතරේ ඉන්නේ. එතකොට කාම පිපාසිතව ඉන්න මේ සත්‍යයට ඒ ආස්වාද ජනක අරමුණු ඒ ප්‍රිය ජනක අරමුණු හමු වුණාම මිරිඟුව දැක්කා වගේ සුවයක් හම්බ වෙන දෙයක් මට හම්බුණා කියන හැඟීමක් තමයි ඉන්නේ. හරියට මිරිඟුව දැකලා වතුර තියනවා කියලා හැඟීමක් සත්‍යයට ඇති වුණා වගේ.
වතුර ගන්න ඒ පස්සේ යනවා වගේ. සුවයක් ගන්න කියලා අර ප්‍රේමනාප අරමුණු පස්සේ හඹාගෙන යනවා. කොච්චර හඹාගෙන ගියත් හම්බ වෙන සැනසෙල්ලක් නැහැ. තව තවත් 1000කට අසහනයකට අපහසුතාවයකට පීඩනයකට පිළීමකට පත් වෙන එකක් විතරයි. දසම මාත්‍රයකින්වත් සුවයක් සාහනයක් සැනසෙල්ලක් හම්බ වෙන්නේ නැහැ මේ කාමයේ පස්සේ ගිහිල්ලා. මෙන්න මෙහිම සංසාර කතරක තමයි ලෝක සත්‍යය ඉන්නේ. කෙලවරක් නැතුව අප්‍රමාණව පිළිපිලි මේ දුක්ඛිත සසරේ ඒ සංසාර කතරේ ওই විදිහට මිරිඟුව පස්සේ දුවනවා වගේ. ආස්වාදී නැමැති මිරිඟුව පස්සේ දුවාගෙන යනවා. මෙන්න මේ සංසාර කතරින් මිදෙත්වා. එතකොට ඒ වගේම සාගරය කියලා කිව්වහම මේ සාගරයේ තියෙනවා දියවැල්. මේ දියවැල් වලින් කරන්නේ සත්‍යව සාගරය ඇතුළට ඇදලා ගන්න එක. එතකොට මෙන්න මේ වගේ මේ ලෝකයේ සාරය කියලා අරගත්ත නිසා මේ සත්‍යය වැටිලින්නේ සංසාර සාගරයකට. මේකේ තියෙනවා මෙන්න මේ වගේ දියවැල්. අවිද්‍යාව කියලා කියන්නේ සත්‍යය මේ සාගරය ඇතුළට ඇදලාගෙන යන මෙන්න මෙහෙම දියවැලා. කාමයේ කියලා කියන්නේ මෙන්න මෙහෙම දියවැලා. එතකොට මෙන්න මේ විදිහේ දියවැල් තියෙනවා සත්‍යාව මේ සංසාර සාගරය ඇතුළටම ඇදගෙන යන මේකෙන් මිදෙන්න දෙන්නේ නැතුව සාගරය තුලම තියාගන්න හදන. එතකොට මෙන්න මේ විදිහේ සාගරයකට සත්‍යය වැටිලා ඉන්නවා. එතකොට මෙන්න මෙහෙම සංසාර සාගරයක්. එතකොට මෙන්න මේ සංසාර සයුරෙන් මිදෙත්වා. එතකොට ඒ වගේම තමයි යම් කිසි තැනක ඝන අන්ධකාරයක් තියෙනවා නම් ඒ අහල පහල මොනා හරි දරුණු සාගත දේවල් තියෙනවද මොනවාද තියෙන්නේ කියලා හොඳ දේවල් තියෙනවද නරක දේවල් කටුක තත්ත්වයටපත් වෙන දේවල් මොනවා තියෙනවද කියලා අදහසක් නැහැ පේන්නේ. ඒතර ඝන අන්ධකාරයක ස්වභාවය ඒකයි මොනවාක්වත් පේන්නේ. හොඳක්වත් නරකක්වත් පේන්නේ. ඒතර මෙන්න මේ වගේ අවිද්‍යාව කියලා කියන්නේ මෙන්න මේ වගේ මහා ඝන අන්ධකාරයක්. මෙන්න මේ අවිද්‍යාව ඝන අන්ධකාරය නිසා මේ සසරේ ඇත්ත ස්වභාවය යථා ස්වභාවය පේන්නේ වැටෙන්නේ. මෙන්න මේ නොවැටහීම නිසාම සත්‍යයට මේ දුකින් අත මිදෙන්න විදිහක් නැහැ. ඒතකොට මෙන්න මේ සංසාර අඳුරෙන් මිදෙත්වා. නිබ්බාන කියලා කියන්නේ මේ ලෝකයට බැඳිච්ච බැඳීමෙන් නික්මෙනවා. ලෝකයට බැඳිච්ච බැඳීමෙන් නික්මුණා නම් නිබ්බානයි. අන්න ඒක පරම සුවය. ඒ නිසා නිබ්බාන පරම සුඛේ මේ සුවයට පත්ව. ලෝකයට තියෙන බැඳීමෙන් නික්මුණාම තියෙන අන්නේ සුවයට පත්ව. සුඛිතතර වෙත්වා. සුඛිතතර වෙත්වා කියන්නේ සුඛයෙන් ඈතර වෙත්වා. මොන සුවයෙන් ඈතර වෙත්වා කියන්නේ? මෙච්චර කරක් සුවයි කියලා හිතාගෙන හිටපු ලෝක සම්මත සුවයක් තියනවාද? ඒක සුවයක් නෙමෙයි ඒක දුක උදා ගන්න එක. ඒකට ආර්යෝ කියන්නේ දුකයි කියලා. මෙන්න මේ ලෝකයා සුවයි කියලා කියන. නමුත් ආර්යෝ දුකයි කියලා කියන අන්නේ සුවයෙන් ඈතර වෙත්වා. ඒතර නිබ්බාන පරම සුඛයෙන් සුවිතතර වෙත්වා කියන්නේ ලෝකයට තිබ්බ බැඳීමින් නික්මුණාම ලබන අන්නේ පරම සුවයට පත්ව. නිබ්බාන පරම සුඛය. ලෝකයා සුවයි කියලා කියන නමුත් ආර්යෝ දුකයි කියලා හඳුන්වන අන්නේ සුවයෙන් ඈතර වෙත්වා. ඒතර මෙන්න මේක තමයි මේකේ අදහස, අර්ථය. මෙන්න මේ අදහස මෙන්න මේ අර්ථ හොඳට හිතට අරගෙන නිදහස් වෙලාවක් අරගෙන මෙන්න මේ එකින් එක මානසිකාර කරලා මේ අදහස මේ හැඟීම හොඳට හිතට කාවද්ද ගන්න ඕනේ. එකපාරට මේක අරගෙන ඉවරලා වඩන්න ගියාට එකපාරට මේ අදහස සිහි කරගන්න බෑ. ඒතකොට ඒ නිසා ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ අදහස හොඳට අර්ථය හිතට අරගෙන වෙනම පාඩුවේ පැත්තකට වෙලා ඉඳගෙන මේ එකින් එක තියෙන මේ කර්මස්ථාන පදවැලයන්ගේ මේ අර්ථය හොඳට නුවණින් මෙනෙහි කරමින් දීර්ඝව මනසිකාර කරමින් මේ අදහස හැඟීම හොඳට හිතට කාවද්ද ගන්න ඕනේ. අන්න එහෙම හොඳට දීර්ඝව මෙනෙහි කරලා හොඳට හිතට කාවද්ද ගත්තට පස්සේ අන්න ඊට පස්සේ අන්න කර්මස්ථාන පදවැල මෙනෙහි කරන්න ගන්නකොටම අර කලින් හොඳට මෙනෙහි කරලා හිතට කාවද්දගෙන තිබ්බ නිසා පදවැල මෙනෙහි කරනකොටම ඒකේ අදහස හොඳට Tamanට දැනෙන්න ස්පර්ශ වෙන්න ගන්නවා. එතකොට නිකන් මේ ලොකු අදහසක් ස්පර්ශ කරන යතුරක් වගේ තමයි කමඨහන භාවිතා වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ කර්මස්ථාන පදවැලේ අර්ථය නිසියාකාරව තේරුම් අරගෙන ඒක මේ විදිහට භාවිතාවට ගන්න තියෙනවා.